සුබ දවසක් ප්‍රාර්ථනා කරන හැමෝටම සොඳුරු පෙබරවාරි 24 වැලන්ටයින් දවසේ ඔන්න හොඳ වැලන්ටයින් තෑග්ගක් දෙන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ඉතින් වැලන්ටයින් දවසේ අන්‍යයන්ට සහෝදරත්වයෙන් ආදරය කරන තම බිරිඳට ආදරය කරන තම බිරිඳට නැවත නැවතත් ආදරය පෙන්වන්න පුළුවන් දවසක් අද වැඩියෙන් පෙන්වන්න පුළුවන් දවසක්. ඉතින් ඒක අලුත් කරගන්න පුළුවන් දවසක්. ඉතින් ඔන්න ඒ දවසේ අපි ලෝකවාසී සියලුම දෙනාට ආදරය කරන සුබ වැලන්ටයින් දිනයක් වේවා කියලා ඇස්පයිරා ජපාන් කම්පැනි ලිමිටඩ් වෙතින් අපි හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වැලන්ටයින් දවසේ වැලන්ටයින් තෑග්ග අපෙන් දෙන්න තමයි මේ නැත්තම් උත්සාහ කරන්නේ. අපි Toyota රේස් බලන අතරේ අපිට ඉන්ක්වයර් කරන්න වුණා Toyota රේස් වෙනුවට Daihatsu Rocky රථයක්. මොකද Daihatsu කියන්නේ Toyota රේස් එකේ මද කම්පැනි එක කියන්න පුළුවන් ප්‍රොඩක්ෂන් එක කියන්නේ Daihatsu Motor Company එකේ. ඉතින් Daihatsu Motor Company වාහනේ තමයි බැජ් එක වෙනස් වෙලා පොඩි වෙනස්කම් ටිකක් ෂෙල් එකේ පොඩි වෙනසක් කරලා මේ Toyota Race නමින් මාකට් එකට අපි ගෙනල්ලා මේ අපි විකුණන වාහන අපි ගෙනල්ලා අලෙවි කරන්නේ. ඉතින් ඒ අතර genuine Daihatsu Motor Company හදන Rocky වර්ගයේ රථයක් තමයි මේ බලන්න හදන්නේ Rocky X එකක්. හැබැයි Daihatsu Rocky X එක සහ Toyota Race X අතර ලොකු වෙනසක් තියෙනවා. Daihatsu Rocky X එකේ Toyota Race X එකට වඩා ඔප්ෂන්ස් වලින් බොහොම පරිපූර්ණයි. අපිට AC grade එකට ළඟින් යන ඔප්ෂන්ස් ටික මේකේ හම්බෙනවා. ඉතින් මේක ගත්තොත් මේ fog lamps ඇරෙන්න අනිත් සියලුම ඔප්ෂන්ස් Z grade තියෙනා වගේ තමයි Daihatsu Rocky X එකේ තියෙන්නේ. මේක alloy wheels ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේ alloy wheels ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ වාහනේ පෙනුම ඇත්තටම වැඩි. මේ සාමාන්‍ය පිටිපස්ස පෙනුම සාමාන්‍ය රේස් වගේ Rocky කියලා මේක ගහලා තියෙනවා. මේක 1000cc කාණ්ඩයේ වාහනයක්. ෆුවල් සාමාන්‍යයෙන් 18ට 30ට අතර ලොන් ට්‍රිප්ස් අනිවාර්යෙන් තෙල් කරන 18න් එහාට ඒ තරම් හොඳ ක්වොලිටි එකක් තියෙනවා. නා රිවර්ස් කැමරා එක්කම ඇවිල්ලා තියෙනවා. අපි වාහනේ ඉතුරු ෆොටෝස් ටික පිටිපස්සට බලාගෙන යන්න. මට ෆොටෝස් ටික ඉස්සෙල්ලා පෙන්නන්න ඕන වාහනේ බොඩි එකේ තත්ත්වය මොකක්ද කියලා පෙන්නන්න. ඉතින් යට ෆොටෝ එකකුත් දාලා තින අපිට බ්‍රෑන්ඩ් නිව් වාහනේ කිසිම දූවිල්ලක්වත් නැති තරම් මේක ෂෝරූම් එකේ දැන්ට ඩිස්ප්ලේ කරලා තියෙන වාහනයක්. ඉතින් මේක 2025 පස්වෙනි මාසේ තමයි ලියාපදිංචි කරලා තියෙන. කිලෝමීටර 10ක් තමයි මෙන්ෂන් කරලා තිබුණේ. ඉතින් මේ වාහනේ ගත්තාම මේකේ සාමාන්‍යයෙන් ඉන්ටීරියර් එක ගත්තාම ඉන්ටීරියර් වල තියෙන විශේෂයෙන්ම පවර් අවුට්ලට්ස් දෙක කොහොමත් ඇවිල්ලා තියෙනවා. Z grade එකේ තියෙන විදිහට මෙතන මේකේ ෆුල් মালටි ෆන්ක්ෂන් ඇවිල්ලා තියෙනවා. වාහනේ ඔටෝමැටික් ගියර්බොක්ස් එක ඇවිල්ලා තියෙනවා. අමතරව මැනුවල් අපිට ඩ්‍රයිව් කරන්න පුළුවන්. ෆෝවර්ඩ් ඇන්ඩ් රිවර්ස් එක අපිට මැනුවල් යූස් කරන්න පුළුවන්. ඊට අමතරව අපි X grade එකේ රේස් එකේ තියෙන ඔප්ෂන්ස් එක ගත්තාම මේක X grade එකේ ඉන්නේ මැනුවල් AC එකක්. මේ Daihatsu Rocky එකේ X grade එකට අපිට දීලා තියෙනවා ඔටෝ AC එකක්, ටච් AC එක, ඔටෝ AC එක ඇවිල්ලා තියෙනවා. මොකද මේක හරි වටිනවා. මොකද අපිට දැන් රේස් එක ගන්න කියන මේක ඉසෙට් කැටගරියෙන් නැත්නම් G grade එකෙන් ගන්න වෙන්නේ. ටිකක් මිල වැඩියෙන් ගන්න වෙනවා. මේකේ වාසිය අපිට දීලා තියෙනවා. X කැටගරි වුණාට Daihatsu Rocky එක full options දීලා තියෙනවා. රිවර්ස් කැමරා එක සහ setup එක ඔරිජිනල් setup එක සහ ඒ වගේම TV එක පවා මේකේ ඇඩ් වෙලා තියෙනවා. ඊට අමතරව මේ driver side එක සහ passenger side දෙපැත්තෙම power heaters ඇවිල්ලා තියෙනවා. ඒතර outlets ඇවිල්ලා තියෙනවා. power outlets සහ අපිට USB outlets ඇවිල්ලා තියෙනවා. ඉතින් මම කිව්ව মালටි ෆන්ක්ෂන් දෙපැත්තම මේක ඇවිල්ලා තියෙනවා. ඒතර power shutter, power mirror සහ ඒ අදාළ full option මේකේ include වෙලා තියෙනවා. ඉතින් ඔය ෆොටෝස් ටික තමයි මේකේ දාලා තියෙන්නේ. අපි බලමු දැන් මේ වාහනේ cost එක කොහොමද calculate වෙන්නේ කියන එක. අපි වැඩි මේ වෙලාව ගන්න බෑ. වැඩි වෙලාවක් ගන්න නැතුව අපි බලමු tax එක calculate කරලා. අපි මේ බැලුව ඇත්තටම කලින් එක වැරද්දක් වෙලා තිබුණා. අපි ඊට පස්සේ අපි හැදුවා. ඉතින් අපි බලමු මේකේ total cost එක කොහොමද හැදෙන්නේ කියලා ආයෙ මුල ඉඳලා යන්න. ඉතින් අපි මේක 225කට ඔක්ෂන් එකේ ට්‍රාන්ස්පෝර්ට් ඉන්ටර්නල් ට්‍රාන්ස්පෝර්ට් එක අපි ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකට අපිට 110ක ටැක්ස් එකක් එකතු වෙනවා ජපානයේදී. මේකට එකතු වෙන්න ඕනේ ෂිපර්ගේ කොස්ට් එක, ෂිපින් කොස්ට් එක සහ අපේ හැන්ඩලින් ෆී එක කම්පැනි එතකොට ලංකාවට එද්දී යන ප්‍රමාණය එකතු වුණාන් පස්සේ අපි මේක සාමාන්‍යයෙන් yen එක 2.02 කියන කැටගරියෙන් තමයි වාහනේ ප්‍රයිස් එක හදාගෙන යන්නේ. ඒතර අපි අද දිනට yen එක රුපියල් 2.02කින් හැදුවොත් අපිට 59,69,100ක් තමයි අපේ කොස්ට් එක වෙන්නේ ලංකාවේ හම්බන්තොට වරාය ඇතුළේ මේ වාහනේ ෂිප් කරලා ගෙන්න ගත්තයින් පස්සේ. ඉතින් 59,69,100ක් කොස්ට් වෙද්දි අපි මේකට එකතු කරන්න වෙනවා
මේක X grade එකේ tax එක කීයද කියලා බලලා. අපිට කලින් වීඩියෝ එකේ වැරද්දක් වුණා. අපි ප්‍රීමියම් එකේ tax එක තමයි එකතු කරලා තිබෙන්නේ. නමුත් අපි යන්න ඕනේ 1000cc 1000cc ගේ X grade එකේ tax එක කීයද කියලා බලලා අපි ඒක තමයි එකතු කරන්න ඕනේ. අපි බලමු Daihatsu Rocky එකේ 1000cc එකේ petrol එකේ tax එක කීයද කියලා බලමු. 210S කියන කාණ්ඩේ. ඉතින් 210X කියන කාණ්ඩේ X එකේ tax එක තමයි 48,60,000. ඉතින් අපි මේකේ 48,60,000ක් අපි මේකට එකතු කරනවා බලමු 48,60,000ක් එකතු කරලා tax එක. ඉතින් මේ වනේ එහෙම වුණොත් එහෙම අපිට මේ cost එක තමයි වෙන්නේ. හැබැයි අපිට රිස්ක් එකක් තියෙනවා මේ වාහනේ අපිට අප්‍රේල් 1 වෙනිදාට කලින් ලංකාවට දැන් ගන්න වාහන මේ දැන් ගන්න වාහන අද සිට ඉස්සරහට ගන්න වාහන අපිට අප්‍රේල් 1 වෙනිදා වෙද්දිම ගෙන්න ගන්න පුළුවන් වෙයිද බැරිද කියලා පොඩි රිස්ක් එකක් තියෙනවා. ඒ රිස්ක් එක නිසා අපි කෝකටත් මේ වාහනේ ටැක්ස් එක තව රුපියල් ලක්ෂ 2ක් වැඩි කියන බලාපොරොත්තුවක් තියෙන අපි කැල්කියුලේෂන්ස් කරලා තියෙන මේ වෙද්දි. ඒතකොට මේ ලක්ෂ 2 එකතු වුණොත් අපිට මේකේ ටෝටල් කොස්ට් එක කීයද වෙන්නේ කියලා අපි බලන්න වෙනවා. මොකද බැරි වෙලාවත් කස්ටමර් ලෑස්ති වෙන්නේ අපි කියන ගානට එයාගේ අතේ තියෙන සියලු මුදල් සමහර වෙලාවට සමහර කස්ටමර්ස්ලා හිතවත්තු ලෑස්ති කරගන්න වාහනේ ඉම්පෝට් කරගන්න. නමුත් අවසාන මොහොතේ අපි එකපාරම ලක්ෂ 2-3ක් වැඩි කරොත් එහෙම මේ ටැක්ස් එක වැඩි වුණා නේද කිව්වොත් කස්ටමර් අපහසුතාවයට සහ අමාරු වැටෙන්න පුළුවන්. දැඩි අපහසුතාවයට ලක් වෙන්න පුළුවන්. අපි බොරුවට බිස්නස් ගන්න අඩුවෙන් පෙන්වන්න හොඳ නැහැ. වැඩියෙන් පෙන්නලා ඒක අඩු වුණොත් හිතට සතුටක් දැනේ. අඩුවෙන් පෙන්නලා වැඩි වුණාම ටිකක් ඒක දරා ගන්න අමාරු වෙන නිසා අපි මේකට එහෙම වුණොත් 1,10,29,100ක් වෙනවා ටැක්ස් එක ලක්ෂ 2ක් අපි හිතන ප්‍රමාණයට වඩා වැඩි වුණත්. හරි ඒතකොට අපි ක්ලියරින් charges සාමාන්‍ය 75,000ක් තමයි අපි කැල්කියුලේට් කරන්නේ. නමුත් අපි මේකට 1,20,000ක්ම දාන මොනවා හරි වෙලා ඩොකියුමන්ට්ස් ඩිලේ එකක් හරි කස්ටම් ඩිලේ එකක් හරි වුණොත් අපිට පෝර්ට් එකට මේ ගාස්තු ගෙවන්න වෙන නිසා අපි ඒකටත් 1,20,000ක් දාන. නමුත් මේ හැම පෝර්ට් charges ඒ වගේම taxes ගෙවන්නේ තමන්ගේ account එක හරහා නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට මේ වාහනවල cost එක කීයද වෙන්නේ ඒක තමන්ගේ account එකෙන් ගෙවුවාම නියම ගාන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මීට අමතරව අපිට යනවා නම් යන්නේ අපි balance payment tax advance payment tax ජපාන්ට කරනවා නම් ඒකට 2.7 විතර ගෙවන්න වෙනවා. අපිට advance payment එකට සාමාන්‍ය රුපියල් 60,000ක් 80,000ක් යන්න පුළුවන් අමතර ගාස්තුවක්. ඉතින් එහෙම වුණොත් එහෙම අපිට මේ cost එකට තව රුපියල් 80,000ක් විතර එකතු වෙන්න ඉඩ තියෙනවා. ඒ කෙසේ වෙතත් සාමාන්‍යයෙන් අපි ඒ ගණන් අපි මේකට කැල්කියුලේට් කරලා දාන්නේ නැහැ. අපි දාන්නේ සාමාන්‍ය වාහනේ yen එක රුපියල් 2.2න් ටැක්ස් එක රුපියල් 50,60,000ක් වුණොත් මේ වැඩි වෙන එකත් එක්ක ටාගට් කරලා එන කොස්ට් එක තමයි මේ කැල්කියුලේට් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට සාමාන්‍ය දල අදහසක් විදිහට 1,11,39,100ක් තමයි අපිට කොස්ට් වෙන්නේ. ඉතින් සාමාන්‍ය මේක ලක්ෂයක් වැඩි වෙන්න පුළුවන්. ලක්ෂයක් එකමාර අඩු වෙන්න පුළුවන්. ඒක ෆයිනල් කරන දවසට තියෙන yen එක සහ අපි බැංක් වල කොස්ට් සහ ඒ ඔක්කොම එකතු වෙන පස්සේ එන ගානත් එක්ක වෙනස් වීමකට ලක් වෙන ප්‍රමාණය මිසක් අපි මේ කියන ගණන් වල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ලංකාවේ ටැක්සස් වෙනස් කරොත් නැත්නම් ලංකාවේ yen එක උඩ පල්ලෙහා ගියොත් ඒ වගේ බලපෑම වාහනේ ෆයිනල් ඩේට් එක ලංකාවෙන් එළියට ගන්න දවසට අපිට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි. ඉතින් අපි ඔන්න 1 කෝටි අපි කියමුකෝ 11,39,100ක් කියන අපි කියමුකෝ 1,12,50,000ක් කියන 1,12,50ක් කියලා හිතාගමු. මොන හරි තව ගෙවන්න ඕනොත් එහෙම අපි ඉතින් ඔය ප්‍රයිස් එකට අද දවසේ මේ වගේ ෆුල් ඔප්ෂන්ස් තියෙන වාහනයක් අපි රේස් එකක් ගන්න ගියොත් අඩුම ගන්න ලක්ෂ 124කට වැඩි යනවා. ඒකෙන් මම කියමු මේක වැලන්ටයින් ගිෆ්ට් එකක් කියලා. ඔන්න වාහනයක් තියෙනවා. දරා ගන්න පුළුවන් ප්‍රමාණයකට යන විදිහට යන වාහන මිලත් එක්ක දරා ගන්න පුළුවන් විදිහට හොඳ ඔප්ෂන්ස් ටිකක් එක්ක තියෙන වාහනයක්. බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. මේක 23 නෙමෙයි මේක 25 0 මයිලේජ් වාහනයක්. Z grade නෙමෙයි X grade එකේ වුණාට Z grade එකේ තියෙන Toyota features ටිකම Daihatsu Rocky X එකෙන් අපිට ගන්න chance එක ඇවිල්ලා තියෙනවා. ඒ නිසා brand new 0 mileage Daihatsu Rocky වාහනයක් ගෙන්න ගන්න තියෙන අවස්ථාවට කතා කරන Aspara Japan Company Limited වෙත 0712 900 ලංකාවෙන් WhatsApp කරන්න මැසේජ් කරන අපි reply කරන්න බලාගෙන ඉන්නවා. අපි ඕනම තොරතුරක් ලබා දෙන තොරතුරු අපෙන් ගන්න අපේම වාහන ගෙන්න ගන්න බැයි නම් හරි තොරතුරු අරගෙන නියමිතයෙන් තමයි විශ්වාසවන්ත පුද්ගලයාගෙන් වාහනයක් ගෙන්න ගන්න මහන්සි වෙන්නේ. ඒක තමයි අපි කරන එකම ඉල්ලීම. අපිට හැමෝටම වාහන ගේන්න බැරි වෙයි. ගේන වාහනේ Taman සාධාරණ විදිහට දන්න විශ්වාසන්තම මාර්ගයකින් ගෙන්නා ගන්න උත්සාහ කරන්න. ඉතින් මේක දන්න අයට ෂෙයා කරන්න.
දන්න අයට කියන්න මේක සබස්ක්‍රයිබ් කරන්න කියලා සබස්ක්‍රයිබ් කරලා අපිට සපෝට් කරන්න. දන්න අයට වැඩිපුර මේක තොරතුරු යවන්න ක්‍රමයක් හදන්න. හැමෝටම ඉතින් සුබ වැලන්ටයින් දිනයක් කියලා ප්‍රාර්ථනා කරමින් මේ වීඩියෝ එකෙන් අපි නවතිනවා. සමට ජයෙන් ජයම වේවා. බොහොම ස්තුතියි.